Hello, welcome to my channel. අද ජූලි 29. ඇසළ පොය දවසේ අපි හිතුවා යාළුවොත් එක්ක පන්සල් යන්න. කැම්පස් එක ළඟ ඉඳන් අපිට ළඟම බෙල්ලන්විල පන්සල. ඉතින් අපි මේ යන්නේ බෙල්ලන්විල රජමහා විහාරයට. අපි චූටි කාලේ ඉඳන් ගෙදර ඇත් එක්කනේ මේ හැම ගමනක්ම ගියේ. හැබැයි අද වෙද්දි කොළඹට ඇවිල්ලා අවුරුදු 3ක් වෙනවා. අපි දෙවනි ගෙදර උනේ මේ තමයි ඉතින්. ඔන්න ඉතින් අපි දගමල්ලත් මගෙන් එකතු වුණා. ජීවිතේ මේ වගේ දවසක් තියෙන්න ඕනේ. අර කතාවටත් කියන්නේ තරුණ වේ නම් චිත්‍රපටිය දෙපාරක් තිරගත වෙන්නේ නෑ කියලා. ඔන්න අපි බෙල්ලන්විල පන්සලට නම් ආවා. අපි පන්සල් ගිහින් වැඳලා ගාත කියලා සේරම කරාට පස්සේ අයිස්ක්‍රීම් කන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් අපි පයින්ම බෙල්ලන්විල පාක් එකට ගියා. පන්සලේ වගේම තමයි බෙල්ලන්විල පාක් එකේ ගොඩාක් සෙනග හිටියා. පොයි දවසේ නිවාඩුනේ. ඔගොල්ලෝ අහලා තියෙනවද කතාවක්? අර යාළුවෝ එකතු වුණාම එතන ගුරුවරු, මහාචාර්යවරු, විද්‍යාඥයෝ වගේ අය ඉන්නවා කියන්නේ. ඒ වගේ මොහොතක් තමයි ඉතින් මේකත්. බඩගින්නට අපි කෑවේ බඩිරිඟු. ඔතනින් පස්සේ ඉතින් අපි බස් එකට දුවගෙන ගිහිල්ලා නැගලා මේ විදියට මහරගමට ගියා. මෙයා මොනවද කියනවා අහන්නකෝ. අපි කාර් එකේ ආවට මෙතන යන්න වෙන බස් එකේ. ආර්ටිකා බස් උනායි. ඇයි? දෙල මම කෙනෙක් දෙන්න. එපා. මහරගමින් බැහැලා එක ෂොප් වලට ගිහිල්ලා ඉතින් එක සුකුරුද්දන් අල්ල ඇඳුම් බල කොහොම තමයි ඉතින් කාලේ ගෙව්වේ. ගොඩාක් හවස් වුණා. ඉතින් අපි හවස 6 වෙද්දී බස් දෙකට නැගලා දන්සලුත් කාලා මෙහෙම යන්න හැදුවා. ඒ විජේරාම බහිතිත් අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. මට නම් කාලා බඩ පිරලා තිබ්බේ. එහෙනම් මේ 3 දෙනා ගත්තා. දැන් අපි යන්න හදන්නේ අපේ වීඩියෝ එකේ අවසාන හරියට. තවත් මේ වගේ ලස්සනම දවසක් හමු වෙනකන් අදට මං නවතිනවා. එහෙනම් හැමෝටම බයි.